ගත හීගඩු නම් වන උණුවම් සීතලත් එක්ක උදා වෙන්නේ 12 වෙනි මාසය. එහෙමත් නැත්නම් වසරේ අවසාන මාසය වෙන දෙසැම්බර් මාසය. අධික සීතල නිසාම සීත කරයි. උණුවම් මහ දුරුත්තේ කියලා කියමනක් ගැමි වහරේ එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ ඒ සීතල දෙසැම්බර් මාසයේ වගතුග. මේ දෙසැම්බර් මාසයට නම වැටුනේ කොහොමද? සිංහල මාස ක්‍රමය අනුව නම් මේ මාසය උඳුවප් මාසය. උඳුවප් මාසය සිංහල දින දසුනේ 8 වෙනි මාසය. උඳු මෑ ආදී මාංශභෝග වපුරන මාසය කියලා සැලකෙන නිසා මේ මාසයට උඳුවප් කියලා කියනවා. දෙමළ බසින් මේ මාසයට කියන්නේ මාර්කර්. ඉතින් මේකට ඉංග්‍රීසි නම කොහොමද වැටුනේ? ඩිසෙම්බර්. ඉංග්‍රීසි බසින් උඳුවප් මාසය හඳුන්වන්නේ ඩිසෙම්බර් කියලා. ඒක සිංහල උච්චාරණය අනුව දෙසැම්බර්. ලතින් භාෂාවේ එන ඩිසෙම්බර් කියන වචනේ තේරුම 10. පැරණි රෝම දින දසුනේ තිබ්බේ මාස 10ක් විතර. ඉතින් දෙසැම්බර් මාසය ඒ කාලේ රෝම දින දර්ශනයේ යෙදිලා තිබුණේ 10 වෙනි මාසයේ විදිහට. ඒ ජනවාරි පෙබරවාරි මාස දෙක වසරේ මුලට යෙදුනට පස්සේ දෙසැම්බර් මාසයට හිමි වුණේ 12 වෙනි ස්ථානය. මුල් කාලේ දින 30ක් විදිහට තිබිච්ච මේ මාසෙන් දිනයක් වෙනත් මාසයකට එක් කරා. එතකොට ඉතිරි වුණේ දින 29යි. පස්සේ කාලෙකදී ජූලියස් සීසර් රජතුමා මාසයේ දින ගණන 31 දක්වා වැඩි කරා. ඉතින් මේ දෙසැම්බර් මාසේ කාලගුණය ඔයාලා අපි හැමෝම දන්නවා වගේ හරිම සීතල කාලගුණයක් නේද? ඉතින් මේ දෙසැම්බරේ පරිසරය සීතල අධික මේ මාසෙදී සල්, ඇත්දෙමට, කූඩැල්ල, ඇට්ටේරියා, වල් කරාබු, සීතපේර විශේෂයෙන් දකින්න පුළුවන්. අඹ, ලාවුළු, අන්නාසි, නෙල්ලි වගේ පළතුරුත් බහුලවම දකින්න පුළුවන්. උඳුවප් මාසය වෙනුවෙන් නම් කරලා තියෙනවා මල් වර්ග දෙකක්. ඒ අපි කවුරුත් දන්න පොයින්සෙටියා හා නාසිසස් මල්. විශේෂ පැලෑටි විදිහට හෝලි ශාකය තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් දෙසැම්බර් මාසේ කාලගුණය කොහොමද? දෙසැම්බර් මාසය දැඩි සීතලක් සහිතයි. මේ කාලෙදී උතුරු අර්ධගෝලයට තදින් හිමපතනය වෙනවා. ශ්‍රී ලංකාවේ ඍතු විපර්යාසයක් දකින්න නොලැබුණත් දෙසැම්බර් මාසේ වෙනකොට අපිට හරිම සීතලක් දැනෙනවා. ඒ සීතල ජනවාරි මාසේ අන්තිම වගේ වෙනකන් එක දිගට තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ කාලගුණය අර හිමපතනයෙන් ගොඩාක් වෙනස්. අන්තර් මෝසම නිමා වෙලා ඊසාන දිග මෝසම ආරම්භය තමයි දෙසැම්බර් කියලා කියන්නේ. නැගෙනහිර ඌව උතුරු මැද කියන පළාත්වලට හා හම්බන්තොට මාතලේ යන ප්‍රදේශවලට කඩින් කඩ වැසි ඇතිවීමට ඉඩ තියෙනවා. ඊට අමතරව සබරගමුව බස්නාහිර කියන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවෙන කාලයක් තමයි මේ දෙසැම්බර් කියලා කියන්නේ. දෙසැම්බර් මාසයේ රාත්‍රී අහස මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, කැසියෝපියා කියන තරු රටා වලින් ගහන වෙලා තමයි තියෙන්නේ. අලුයම් කාලෙදී මිථුන, කටක, සිංහ, කන්‍යා, කුරුස තරුව, මහ වලසා, මහ බල්ලා, දඩයක්කරු හා රියකරු කියන තරු රටා අපිට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. ඉතින් දෙසැම්බර් කොහම අපි කාටත් මතක් වෙන විශේෂම දේ මොකක්ද? නත්තල නේද? ඉතින් සාමයේ ලොවට බෙදෙන නත්තල. මේ දෙසැම්බරේ එදෙන සුවිශේෂම දිනය වෙන්නේ නත්තල් දිනය. ඒක දෙසැම්බර් 25 වෙනිදාට යෙදිලා තියෙනවා. ක්‍රිස්තියානි භක්තිකයන්ට ඉතා වැදගත් වෙච්ච මේ දිනය ජේසුස් සමිඳානන්ගේ උපත සිහි කරන්න තමයි සමරන්නේ. සාමය පණිවුඩය ලෝකයට ගෙන ආත් ජේසු බිරිඳාගේ උපත ආශ්චර්යමත් සිදුවීමක්. එතුමා ලෝකයාට ආදරය, කරුණාව පෑවා. වෛරයෙන් ඈත් විය යුතු බව පෙන්වා දුන්නා. නත්තල කියන වදනේ අරුත උපත යන්නයි. 25 වෙනි දිනට පහන් වන විට සියලු ක්‍රිස්තියානි භක්තිකයෝ දෙව්මැදුරු වෙත ගොස් යාඥා කරනවා. 25 වෙනි දිනේදා සතුටින් හා සාමයෙන් යුතුව නත්තල් සාද පවත්වනවා. තෑගි භෝග බෙදා ගන්නවා. නත්තල් ගස, ගවලෙන, නත්තල් සීයා, නත්තල් තරුව, ඉටිපන්දම්, සීනෝ ආදිය නත්තල් සැරසිලි සඳහා භාවිතා කරනවා. රතු හා කොළ වර්ණයන්ට විශේෂ තැනක් තමයි මේ නත්තල් කාලෙදී අයත් වෙන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් ආදරය, කරුණාව නේද? වෛරයෙන් ඈත් වෙන්න ඕන කියලා. ඉතින් බලන්න ජේසුස් වහන්සේත්
කියලා තියෙන්නේ ඒකම නේද? බෞද්ධයන් වෙන අපිට උඳුවප් මාසය වැදගත් වෙන්නේ කොහොමද? උඳුවප් පොහොය. උඳුවප් පෝය ඉතා වැදගත් පෝයක්. සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනේ සිද්ධ වුණේ මෙන්න මේ උඳුවප් පෝය දවසේදී. ඒ වගේම භික්ෂුණී ශාසනය ආරම්භ වීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්‍රථම භික්ෂුණී ආරාමය ඇතිවීම, විවිධ වෘත්තකයන් දඹදිව සිට පැමිණීම එම පොහොය දිනට අයත් වැදගත් සිදුවීම් වුණා. අනිත් එක තමයි විශේෂම දවස. මොකද්ද? සිරිපා කරුණාකරන සමය ඇරඹෙන්නෙත් මෙන්න මේ උඳුවප් පොහොයත් එක්ක. ඉතින් බෞද්ධ භක්තිකයෝ ගොඩාක් දෙනෙක් මේ සිරිපා කරුණාකරන්න එක්වෙනවා. බෞද්ධ පිරිස විතරක් නෙවෙයි හැම ආගමිකම පිරිස මේ සිරිපා කරුණාවට එකතු වෙනවා. ඉතින් සිරිපාදේ කියන්නේ සියලුම භක්තිකයන් එක තැනකට එකතු කරන සන්ධිස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වාරෙදි සිරිපා කරුණා කරනවා නම් බොහොම ප්‍රවේශමෙන් යන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා. මොකද මේ වෙලා තියෙන කරදරත් එක්ක අපිට වන්දනා ගමනක් යන්නවත් බයයිනේ. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඒ ගමන යන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම දෙසැම්බර් මාසේ අපි කවුරුත් නොදන්න දින කිහිපයකුත් යෙදිලා තියෙනවා. ඒ මොනවද? දෙසැම්බර් 1 වෙනිදා ලෝක ඒඩ්ස් දිනය. දෙසැම්බර් 2 ලෝක පරිගණක සාක්ෂරතා දිනය. දෙසැම්බර් 3 ජාත්‍යන්තර ආබාධිත දිනය සහ ජාත්‍යන්තර පලිබෝධනාශක දිනය. දෙසැම්බර් 5 ආර්ථික සහ සමාජීය සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර දිනය. දෙසැම්බර් 7 ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය. දෙසැම්බර් 10 මානව හිමිකම් දිනය, නොබෙල් දිනය. දෙසැම්බර් 11 ජාත්‍යන්තර කඳු දිනය. දෙසැම්බර් 14 ලෝක බලශක්ති දිනය. දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක්‍රමණ දිනය. දෙසැම්බර් 20 ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය. දෙසැම්බර් 25 නත්තල් දිනය. දෙසැම්බර් 29 ජෛව විවිධත්වය පිළිබඳ අන්තර්ජාතික දිනය. ඉතින් ඔන්න ඕව තමයි දෙසැම්බර් මාසයේ සුවිශේෂ දවස්. ඒ වගේම දෙසැම්බර් මාසයේ සිදුවෙච්ච අතීත සිදුවීම් කිහිපයකුත් තියෙනවා. ඒවා අපි බැලුවොතින් 1844 දෙසැම්බර් 20 වෙනි දින ශ්‍රී ලංකාවේ වහල් මෙහෙය අහෝසි කරා. 1850 දෙසැම්බර් 23 වෙනි දින සරසවි සඳරස පුවත්පත ආරම්භ කිරීම හා 1909 දෙසැම්බර් 17 දින දිනමින පුවත්පත ප්‍රකාශයට පත් කරා. ඒ වගේම 1856 දෙසැම්බර් 20 දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කරා. 1889 දෙසැම්බර් 21 වෙනි දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කරා. 1894 දෙසැම්බර් 7 දින තැපැල්පත් ක්‍රමය ඇරඹීම හා 1898 දෙසැම්බර් 25 වන දින මුහුදු තැපැල් ක්‍රමය ආරම්භ කරා. 1911 දෙසැම්බර් 26 වෙනි දින එංගලන්තයේ තිබූ රාජකීය සිංහාසනය ශ්‍රී ලංකාවට නැවත ගෙන ආවා. ඒ වගේම අවසාන වශයෙන් 1982 දෙසැම්බර් 22 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනමත විචාරණයක් පැවැත්වුවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ඉතින් මේ තොරතුරු ඔයාලට ගෙන ආවේ චන්දිමා ඇපා සෙනවිරත්න විජයට ලියන ලිපි පෙළින්. මේ වගේම හැම මාසෙකම සවිස්තරාත්මක තොරතුරු කිහිපයක් ඔයාලට අරගෙන යන පොරොන්දුවත් එක්ක මම ඔයාලගෙන් අදට සමුගන්නම්. මේ ඔයාලගේ ආදරණීය YouTube නාලිකාව.